තෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් අපි සූදානම් වන්නේ සත්‍ය සොයා යන ගමන ආරම්භ කරන්නටයි. අද දවසේ වර්ධු පරිදි මේ යන ගමනට අපට මඟ පෙන්වා දෙනු ලබන්නේ දෙහිවල ශ්‍රීලංකර සිරි සදහම් ආශ්‍රම වාසී පූජනීය ශ්‍රී සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේයි. VIP ගුවන්විදුලි නාලිකාවේ ගරු සභාපති වෛද්‍ය ලේල්වලජී ගොඩකන්ද මැතිතුමා වෙනුවෙන් ගෞරවයෙන් ඔබට බොහෝම নমස්කාර පූර්වක සත්‍ය කවීසි වැඩසටහනට මා පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. අපේ හැමදෙරේ සත්‍ය කවීසි වැඩසටහනට මාතර දී රූපසිංහ මහතා එවන ලද කවියක් ඇසුරෙන්ම ඔබ වහන්සේගෙන් අනුශාසකත්වය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි අහලා බලමු මේ කවිය. ඔබේ හිත හැදෙනවාද මේවා කුමක් කළත්? සිල් පද වලින් ආමිෂ පූජා වලින් හිත හැදෙනවාද? අපි හඳුනමු. පෙරවන් සරණ ප්‍රාර්ථනා කරන හැමදෙනාටම අදත් අපි බලාපොරොත්තු වන්නේ මෝඩකමින් පිරිච්ච මිනිසුන්ගේ ජීවිත ආලෝකයෙන් පුරවන්න. අසත්‍යයෙන් වැහිච්ච මිනිසුන්ට සත්‍යයේ පණිවිඩය දිගහරින්න. අන්ධකාරය තුල වාසය කරන්නන්ට ආලෝකයේ කුමක්දයි කියා පෙන්වුම් කරන්න. ලාංකීය බෞද්ධ සමාජයේ තුල පැවතිච්ච නූගත් මෝඩ ක්‍රියාකාරකම් කීපයක් පිළිබඳව ඒ කවිය අපිට පැහැදිලි කරනවා. අපි අවුරුදු 100 ගාණක් තිස්සේ මේ ටික විතරක් කළා. දැන් මට මතකයි පහුගිය දවස්වල හැම ඉස්කෝලකම රාජ්‍යායතනකම පන්සල්වල බෝඩ් ගැහුවා. ඒ බෝඩ් එකේ තිබුණේ පිළිවෙතින් පෙළ ගැසෙමු කියලා. හොඳ බෝඩ් එකක්. හොඳ වාක්‍යයක්. හොඳ අදහසක්. හැබැයි ප්‍රශ්නය ඒ සඳහා පෙළ ගැසිච්ච කෙනෙක් නැති එකයි. පෙළ ගැසෙන්න පිළිවෙතක් නොදන්න එක තමයි මට හිතෙන්නේ ප්‍රධාන ගැටලුව. ප්‍රතිපත්තිය නොදන්නාකම. ප්‍රතිපදාව පිළිබඳ ඇති අනවබෝධය. ප්‍රතිපදාව පිළිබඳ ඇති නොවැටහීම ඔබට අන්ධකාරය මිසක් ආලෝකයේ කිසි දවසක ඇති නොකරන්නේය. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ හුඟක් මිනිස් වාමිස පූජාවට ඇබ්බැහි වෙලා තියෙනවා අද පවතින සමාජයේ. බලන්න කොච්චර මල් පූජා තියෙනවද කියලා. නෙළුම් මල් පූජා, පිච්ච මල් පූජා, අරලිය මල් පූජා, එක එක වර්ගයේ මල් ගෙනල්ලා පූජා කරනවා. දැන් මේ කවියේ සඳහන් වෙන විදියට පුදුමාකාර දේවල් මිනිස්සු කරනවා. මිනිස්සු අටපිරිකර පවා ගස් වලට පූජා කරනවා. නමුත් ඒ දේවල් කළා හිත හදාගත්ත කෙනෙක් නැහැ. ඒ දේවල් කරන්න උනන්දු කරවන, උද්‍යෝගිමත් කරන කණ්ඩායමකුත් සමාජයේ ඉන්නවා. ඒ කණ්ඩායමට ඒවට උනන්දු කරවන්නේ ඇයි? ඒගොල්ලන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න ඒගොල්ලන්ට යැපෙන්නේ අර මිනිස්සු පූජා කරන දේවල් විකුණලා ඒවයින් තමයි කෑම බීම සොයාගන්නේ. මේ ක්‍රමයේ තියෙනකන් කවදාකවත් මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඇස් පෑදෙන්න බෑ. මේ රටේ මේ ක්‍රමයේ පවතින. නමුත් අද අපි කරන්නේ මොකද්ද? 90%කින් ආමිස පූජාව සිද්ධ කරනවා. ප්‍රතිපත්ති පූජාවක් නොකර සිටිනවා. මා ඔබට කියන්නේ 10%කින් ආමිස පූජාව කළා 90%කින් ප්‍රතිපත්ති පූජාව පුරන්න කියලා. මොකද්ද ප්‍රතිපත්තිය? ප්‍රතිපත්තිය තමයි නිවන් දකින්න ක්‍රමය. නිවන් මාර්ගය. මේ ලෝකෙින මිනිස්සුන්ට නිවන් මාර්ගය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අවුරුදු 10 ගානකට සැරයක්. මිනිස්සු බණ අහනවා. මමත්වේ නැති කරගන්න විදිය, කෙලස් නැති කරගන්න විදිය, බණ භාවනා කරන විදිය, දම් පහම් පූජා කරන විදිය, ඔය මිනිස්සු හැමදාම අහන දේවල්. ලෝකේ හැමදාමත් ওই දේවල් ඔය ආකාරයෙන්ම පවතිනවා. හැබැයි ලෝකෙට කාලයකට සැරයක් එක දෙයක් පහළ වෙනවා. ඒ උතුම් නිවන් මඟයි. ඒ නිවන් මඟ පහළ වුණාම ඒ මඟ දකින්න ඥාණය තියෙන ඇත්තෝ, ප්‍රඥාව ඇති ඇත්තෝ ඒ නිවන් මඟ තේරුම් ගන්නවා. නැති කාටවත් මේ මාර්ගය තේරෙන්නේ නැහැ. මේ මාර්ගය වැටහෙන්නේත් නැහැ. මේ මාර්ගය අවබෝධ වෙන්නේ නැහැ. මේ මාර්ගය නොවැටහීම නිසා, අවබෝධ නොවීම නිසා මේ මිනිස්සු දුකටපත් වෙනවා. මා ඔබට කියන්නේ ජීවිතය පිළිබඳ අලුත් විදිහට දකින්න කියලා. මේ පැහැදිලි කරන නිර්වාණ මාර්ගය තේරුම් ගන්න. ඒ නිර්වාණ මාර්ගය තේරුම් ගන්න උවමනාව තියන අය මා සොයාගෙන පැමිණෙන්න. පැමිණිලා මගෙන් ප්‍රශ්න අහන්න. නිවන් දකින්න උවමනාව ඇති සියල්ලෝම
මා සොයාගෙන පැමිණෙත්වා. කාමාශාව නැති කිරීමට බලාපොරොත්තු වෙන සිටින සියල්ලෝම මා සොයාගෙන පැමිණෙත්වා. වෛරය, කෝපය, කාමය, මමත්වය තුල ජීවත් වී එහි විඩාව අත්විඳි සියල්ලෝම මා කෙරෙහි පැමිණෙත්වා. පැමිණ මගෙන් කාමය නැති කරන පිළිවෙල ප්‍රශ්න කරන්න. තරහ නැති කරන ප්‍රතිපදාව මගෙන් ප්‍රශ්න කරන්න. මමත්වයේ නැතුව ජීවත් වෙන ක්‍රමය මගෙන් අහන්න. අහලා ජීවිතය සුවපත් කරගන්න. සියලු ආශාවන් නැති කරගන්න. හිත නිදහස් වෙන්න ඉඩ දෙන්න. මාර්ගය සොයාගෙන නිවන් අවබෝධ කරගන්න. මාර්ගය සොයා ගැනීම කියලා කියන්නේ හරි ටිකක් ගැඹුරු කතාවක් ඒක. හැබැයි ගැඹුරුත් නෑ ඒක. මේ නිවන් දකින්නයි කියන එක මිනිස්සු හිතාගෙන ඉන්නේ මහා පණ යන වැඩක් කියලා. ඒක තමයි මිනිස්සුන්ට වැරදිච්ච ප්‍රධානම තැන. මිනිස්සු හැමෝම නිවන් දකින්න එක කවදාකවත් කරන්න බැරි දෙයක් වශයෙන් සම්මත කළා. දැන් ඒකනේ අපි ගම් වල කතාවක් කියනකොට කිව්වේ මේක නම් හරියට මේ පණ යන වැඩක් කියලා. ඉතින් අපි නිවන් දකින්න එකත් පණ යන වැඩක් කළා. ඒ පණ යන වැඩේ කොච්චර අසාර්ථක විදියට කළාද කිව්වොත් අපි පොදු සම්මතයකට ආව පහුගිය 20 30 50 අවුරුද්ද තුල සියවස තුල නිවන් දකින්න බෑ කියලා. මං කියන්නේ ඒක සම්පූර්ණ බොරුවක්. නිවන් දකින්න බැරි නම් එතන බුද්ධ ආගමක් නැහැ. නිවන් දකින්න පුළුවන් වෙන කාලේ වෙනකම් විතරයි බුද්ධ ආගමක් තියෙන්නේ. කෙනෙකුට සැබෑවටම කෙනෙකුට ඇත්තටම සංසාරයෙන් අයින් වෙන්න ඕන නම් නිවන් අවබෝධ කරන්න ඕන නම් බුදුහාමුදුරුවෝ කියපු ඒ උතුම් මාර්ගයට එකතු වෙන්න ඕන නම් ඒ පුද්ගලයන් කළ යුතු වන්නේ මා කියන දේට සවන් දීමයි. මාගෙන් ඇවිල්ලා හමු වෙලා හරි ප්‍රශ්න කරන්න. නැත්තම් පොයේ දවසක හරි මේ ආශ්‍රමයට එන්න. විමුක්ති මාවත වැඩසටහනකට හරි එන්න. ඇවිල්ලා සාකච්ඡා කරලා අහලා බලන්න මායේ දේශනා කරන අලුත් මාර්ගය පිළිබඳ. ඒක ලෝකේ කාලයකට සැරයක් පහළ වෙනවා. අවුරුදු 1000 ගානකට සැරයක්. ඒක පහළ වුණාම සමාජයේ ඉන්න ඥානය වැඩිම කොටස නිවන් අවබෝධ කරනවා. ඒගොල්ලෝ සසරින් ගැලවෙනවා. ඒගොල්ලෝ විමුක්තියටපත් වෙනවා. මෝඩයෝ ටික හැමදාම පුද පූජා පවත්වමින්, යාතිකා කියමින්, යාග හෝම පූජා කරමින් ඒගොල්ලෝ සංසාරේ දිග්ගස්ස ගන්නවා. මා ඔබට කියන්නේ පුද පූජා පවත්වමින්, අටපිරිකර පූජා කරමින්, මල් පූජා කරමින්, පහන් පූජා කරමින්, 84000 පහන් පූජාවල් තියමින්, රෝසමල් පූජා තියමින්, පිච්චමල් පූජා තියමින්, නෙළුම් මල් පූජා තියමින් ඉන්න ක්‍රමයක් නෙමෙයි. මම කියන්නේ නිවන් දකින්න ක්‍රමයක්. එතකොට අර මල් පූජා කරන මෝඩයෝ මට බනිනවා. මට නිඳා කරනවා. මට අපහාස කරනවා. ඒ මට බනින්න නිඳා කරන්නේ අපහාස කරන්නේ ඔවුන්ට ලැබෙන ලාභ ලෝභ නැති වෙනවා මිසක් මං කියන එකේ වරදක් නිසා නෙවෙයි. හරිම සත්‍ය ධර්මය, සත්‍ය මාර්ගය, සැබෑ බුද්ධ වචනය මා දේශනා කරනවා. ඒක තුල තියෙන ප්‍රතිපත්ති මාර්ගයක්. ආමිෂ මාර්ගයක් ඒකේ නැහැ. ආමිෂ මාර්ගය අවශ්‍ය කරන්නේ අපි මේ ප්‍රතිපත්ති මාර්ගය තුල දිගින් දිගට ගමන් කරනකොට යම් ආකාරයක විඩාවක් ඇති වුණොත් ඒ විඩාව නැති කරගන්න ආමිෂ මාර්ගය ඕන. ප්‍රතිශතයක් වශයෙන් පෙන්නුවොත් ආමිෂ පූජාව 10%යි, ප්‍රතිපත්ති පූජාව 90%යි. දැන් බලන්න පොයේ දවසට සිල් සමාදන් වෙන්න. සිල් සමාදන් වෙලා අපි කියනවා ප්‍රතිපත්ති පූජාව කරනවා කියලා. දැන් අතකොට අහනවා මේ මොකද දැන් ප්‍රතිපත්ති පූජාව කළාද? ඔව් ප්‍රතිපත්ති පූජාව කළා. මොකද බුදුවරු දේශනා කළා තියෙනෝනේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියලා. ඇත්තද? මොකද්ද කරේ ප්‍රතිපත්ති පූජාව කියලා? මොකුත් කරේ නැහැ. ඉතින් උදේ ඉඳලා සිල් සමාදන් වෙලා හිටියා. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය. ඊට පස්සේ තවත් ඕනනම් අවශ්‍යනකොට කියන ඔව් ඉතින් අර අල්ලපු ගෙදර එක්කන පැනලා ගිහිල්ලානේ ඒකත් අපි කතා කරා. අන්න ඒක තමයි ප්‍රතිපත්තිය. එහා ගෙදර එක්කනට මේක වෙලානේ. අද එයා සිල් ගන්නත් ආවේ නෑනේ. ඒක තමයි ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මේ මිනිස්සු ප්‍රතිපත්තිය කියලා වැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මිත්‍යා ප්‍රතිපත්තියක් තුල ජීවත් වෙනවා. ඒ මිත්‍යා ප්‍රතිපත්තිය මිනිස්සුන්ට අවබෝධය ගැන දෙන්නේ නැහැ. මිනිස්සුන්ට නිවීමක් ඇති කරවන්නේ නැහැ. මිනිස්සුන්ට ගැලවීමක්, ශාන්තියක් උදා කරවන්නේ නැහැ. ඒ මිත්‍යා ප්‍රතිපත්තිය ඔවුන්ගේ ජීවිත අවුල් කරනවා. දැන් බලන්න මොන තරම් මිනිස්සු පිරිසක් ඔය මල් පූජා අරවට මේවට යනවද කියලා වහ වැටිලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමාජයේ තරුණ පිරිස. සමාජයේ ඉන්න ප්‍රබුද්ධ පිරිස. ප්‍රබුද්ධ පිරිස කියලා අපි කියන්නේ ටිකක් යමක් කමක් තේරුම් ගන්න පුළුවන්. මිනිස්සු ඒ කවුරුවත් ඒවට එන්නේ නැහැ. සමාජයේ ඉන්න නූගත් මිනිස්සු ඒව සඳහා යනවා. මට මතක එක්තරා දවසක මම ගියා ගාලු ප්‍රදේශයේ ඇවිදින්න. ඒතර මම ගියා පොඩි ඔය වට්ටි අම්මලා ඉන්නේ. පොඩි එළවලු තියාගෙන, පලාකොළ තියාගෙන වෙළඳාම් කරන කාන්තාව දෙන්නෙක් හම්බ වෙන වයසක.
මම ඉතින් කතා බහ කර කර ඉඳලා ඇහුවා දැන් මොකද මේ කරන්නේ? මේ අපේ හෙට අනුරාධපුරේ යන්න. මොකටද? අර ලොකු මල් පූජාවක් තියෙනවා. එතකොට අනිත් එකනක ඔව් මහත්මේ යන්න. ඉන්නේ මම මොකටද යන්නේ? මම දන්නේ නැහැ මොකටද යන්නේ කියලා. මෙයා යන හින්දා මං යනවා කිව්වා. මේක තමයි සමාජයේ ඇත්ත. මිනිස්සු කිසි වග විභාගයක් නැතුව නූගතුන් ලෙස කටයුතු කරනවා. මිනිස්සු දන්නේ නැහැ යන්නේ මොකටද කියලා. යන්නේ කොහෙටද කියලා. අපේ ජනවහර කියමනක් තියෙනවා යන්නේ කොහෙද මල්ලේ පොල් කියනවායි කියලා. ත්‍රිපිටක බුද්ධ වචනේ තියෙනනේ මේ දෙල් ගැන ඇහුවාම අඹ ගැන කියනවායි කියලා. දෙල් ගැන ඇහුවාම දෙල් ගැන කියන්න ඕන. අඹ ගැන ඇහුවාම අඹ ගැන කියන්න ඕන. මිනිස්සු ඥානවන්ත ලෙස ජීවත් වෙන්න පටන් ගන්න ඕන. ඒකවල මම මේ වයසක අම්මලා දෙන්නම් ඇහුවා හොඳයි. කමක් නැහැ. දැන් ඕගොල්ලෝ දෙන්න මොකටද යන්නේ? නෑ විශාල මල් ගොඩක් පූජා කරනවලු. ඒකට තමයි අපි මේ යන්නේ. මං ඇහුවා හොඳයි. ඒ මල් එච්චර මල් ගොඩක් පූජා කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද? ඒතොර ඒ දෙන කටවහ ගත්තා. කටවහගෙන ඉල මට කියේ මම ඒතොර කිව්වා මේ මල් ගොඩක් පූජා කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නෑ. උන්වහන්සේට මල් ගොඩක් පූජා කරත් එකයි එකක් පූජා කරත් එකයි. අවශ්‍ය කරන්නේ හිත හදා ගැනීම පමණයි. ඒ මංස දෙන්න කිව්වා තමුන්නාංශ කියන එක හරි. ඔබ වහන්සේ දේශනා කරන දේ නිවැරදි. අපිට මේක තේරුන්නේ නැහැ. අපි පුරුද්දට මේවා පස්සේ ගියා. අපි පුරුද්දට මේවා කළා. එන්නට මේක නෙවෙයි සත්‍ය. මල් ලක්ෂයක් පූජා කරත් එකයි එකක් පූජා කළත් එකයි. හිත පිරිසුදු මිනිහා හිත පිරිසුදු නම්. අතුලාන්තේ සුද්ධ නම් ඔච්චර මල් පූජා කරන්න ඕනේ නැහැ. මම එතකොට කිව්වා මමත් මේ මල් පූජාවක් ලෑස්ති කරනවා මාත් එක්ක අනුරාධපුරේ යන්න එන්න කියලා. මම කිව්වා මිනිස්සු ලක්ෂයක් විතර එකතු කරගෙන එක මලක් ගෙනහිල්ලා මම අනුරාධපුරේට පූජා කරලනවා කියලා. හැමෝම මල් ලක්ෂයක් ගෙනහිල්ලා මිනිස්සු ටිකක් එක යනවා. මම මිනිස්සු ලක්ෂයක් අරන් ගිහිල්ලා එක මලක් පූජා කරලනවා. මේ දෙකම එකයි. මිනිස්සුන්ට ඇත්ත කියන්න කෙනෙක් නැතිවීමේ සාපයට මිනිස්සු මුහුණ දීලා. මිනිස්සු බොරුවට අහු වෙලා. මිනිස්සු එක එක මිත්‍යා පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර පස්සේ දුවන්න පටන් අරගෙන. එක එක පූජා තියෙනවා. හැබැයි හිත පිරිසුදු කරන පූජාවක් කවුරුවත් ළඟ නැහැ. හිත පිරිසුදු කරන ප්‍රතිපදාවක් කවුරුවත් ළඟ නැහැ. මා ඔබට පැහැදිලි කරන්නේ පූජා තියලා ආමිෂ පූජාවෙන් ලබන නිවනක් නෙවෙයි. මා ඔබට පැහැදිලි කරන්නේ ප්‍රතිපත්ති පූජාව තුලින් ලබන නිවනක්. මා පැහැදිලි කරන උගන්වන මේ මාර්ගය ප්‍රායෝගික ජීවිතය තුළ මොහොතින් මොහොත පියවරෙන් පියවර අනුගමනය කළ ප්‍රතිඵල ලබන මාවතක්. අනුගමනය කළ ප්‍රතිඵල ලබන මාවතක්. අහලා ප්‍රතිඵල ලබන මාවතක් නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න ජීවිතය පිළිබඳ වෙනස් විදියට දකින්න. ජීවිතය පිළිබඳ නැවුම් විදියට දකින්න. ජීවිතය අලුත් විදියට දකින්න. මෙච්චර කල් අපි මෝඩ දේවල් කළා. අපි දන්නවා මිනිස්සු හඳට ගල් ගැහුවා. හඳ වැටෙනවා කියලා හිතාගෙන. සමහර මිනිස්සුන්ට හඳ පෙන්නුවාම මිනිස්සු හඳ දිහා බලන්නේ නැතුව හඳ පෙන්වන මිනිහාගේ ඇඟිල්ල දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ඔව් හඳ දැක්කද කියලා. ඔවුන් කිව්වා ඔව් අපි හඳ දැක්කා. අපිත් දැක්කා. මොන වගේද? ඒක දිග ඇඟිල්ලක් වගේ කිව්වා. ඔවුන් අර හඳ පෙන්නපු මිනිස්සයා ඇඟිල්ල දිහා බලන් ඉඳලා ඔවුන් හඳ දැක්කයි කිව්වා. ඒ වගේ තමයි මම මේ කරන දේශනාවත් හුඟ දෙනෙක් කරන්නේ මේ දේශනාව කරන එක්කෙනාගේ ඇඟිල්ල දිහා බලන් ඉඳලා නිවන් දැක්කයි කියනවා. එහෙම වෙන්නේ නැතුව මුළු ජීවිතයම දහම බවට පත් කරගන්න. ජීවිතයම භාවනාවක් බවට පත් කරගන්න. එවිට ඔබට මා කියන දේ තේරෙවි. ජීවිතයම භාවනාවක් කියලා කියන්නේ බුද්ධ වචනේ උගන්වන්නේ හැම මොහොතක්ම හිතන හැම සිතුවිල්ලක්ම තියෙන හැම අඩියක්ම කන හැම බත් කටක්ම කියන හැම වචනයක්ම ඔබට නිවන් පිණිස හේතු කරගන්න පුළුවන්. ඒ සඳහා කළ යුතු එකම දේ සිහියෙන් මේ සියල්ල පරිහරණය කිරීම. මිනිසුන්ට සිහිය නැතිකමයි කල්පනා ශක්තිය අඩුකමයි නිසා මිනිස්සු එක එක දේවල් වලට අහු වෙලා. ඒ දේවල් ඇත්තයි කියලා ඒවා සත්‍ය වශයෙන් දැකලා ඒවා පස්සේ හරි වේගයෙන් දුවන එක එක දේවල් සාක්ෂාත් කරගන්න. එවැනි සාක්ෂාත් කිරීමක් නොකර සැබෑවටම නිවන් මඟ දැකලා ජීවිතේ වෙනස් කරගත්තොත් මං හිතන්නේ ජීවිතය අලුත් වෙවි. නැත්තම් කවදාකවත් අලුත් වෙන්නේ නැහැ නේ. හැමදාම පරණ කුණු කන්දල් එක්ක ඒවා එක්ක හැපි ඒවා එක්ක විඩාවටපත් වෙලා ඒවා තුලින් අසරණ වෙලා අනාථ වෙලා දුකටපත් වෙලා ජීවත් වෙනවා. මම ඔබට කියන්නේ ජීවිතය ගැන ගැඹුරට බලන්න. ආමිෂ පූජාවේ වහලෙක් වෙන්නේ නැතුව බුදුන් වහන්සේ මේ දේශනා කළ වදාළ ඒ ජීවමාන නිර්වාණ මාර්ගය පියවරෙන් පියවර මොහොතින් මොහොත අනුගමනය කරන ජීවිතයට. ඒක තුල තියෙන සියල්ල අත්හැර මනස දෙස බලා ගැනීම. තමුන් ගැන සොයා ගන්න. තමුන්ගේ වෙන සියල්ල පිළිබඳව දකින්න. සියල්ල කෙරෙහි මධ්‍යස්ත වෙන්න. කිසිවක් කෙරෙහි මානසිකව බැඳෙන්න එපා. මානසිකව කිසිවකට හිර වෙන්නත් එපා.
මානසිකව හිර නොවි සිටින තරමට ඔබට මා කියන වචන වැටහි. මානසිකව හිර නොවි සිටින තරමට ඔබට මා පෙන්වන මාර්ගය අවබෝධ වේ. අවුරුදු දහස් ගානකට සැරයක් ලෝකෙට නිවන් මඟ පහළ වෙන්නේ. ඒ නිර්වාණ මාර්ගයේ පහළ වෙච්ච වෙලාවේ මන්දෝත්සාහී නොවන්න, වීරිය කරන්න, උත්සාහවන්ත වෙන්න, නිවන් දකින්න සුදුසුකම් සපුරා ඇද්ද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒ බලලා ඉවර වෙලා ඔබගේ හැකියාව හෝ නොහැකියාව ගැන නිගමනය කරන්න. එතකන් නිගමනය නොකර සිටින්න. මෙන්න මේ විදිහට ටික ටික අපි අලුතෙන් දැන් හිතන්න පටන් ගත්තා. අලුතෙන් කල්පනා කරන්න පටන් ගන්නවා. කෙනෙක් අලුතෙන් හිතන්න පටන් ගත්තාම, මිනිස්සු අලුතෙන් කල්පනා කරන්න පටන් ගත්තාම සමාජයේ හිටපු වරප්‍රසාද භුක්ති විඳින මිනිස්සු කැමති නැහැ ඒකට. ඒගොල්ලන්ට ඕන මේ රටේ ඉන්න මිනිස්සු හැමදාම මෝඩයෝ බවට පත් කරන්න. මොනෝ හරි බොරු කියලා, රවට්ටලා, සමහරු ජාතිවාදයේ පතුරවන භික්ෂුවකටයි තියෙන ජාතියක්. භික්ෂුවකට ජාතියක් නැහැ. භික්ෂුවට සියලුම මිනිස්සුયો. භික්ෂුවක් කියන්නේ නිවන් දකින්න යන කෙනෙක්. භික්ෂුවකට කිසිම අයිතියක් නැහැ. සමාජයේ මිනිස්සුන්ගේ ඔළුව කුරෝලු කරන ජාතිවාදේ, ආගම්වාදේ, කුලවාදේ, ගෝත්‍රවාදේ. භික්ෂුව හැමෝටම හිත නිවා ගන්න විදියක් කියා දිය යුතුයි. කෙටියෙන් කියතොත් භික්ෂුව ආණ්ඩුවටවත්, පක්ෂයට විපක්ෂ වලට කඩේ යන්නේ නැතුව භික්ෂුව නිවන් දකින මාර්ගය හොයා ඒ මාර්ගයේ ගමන් කළ යුතුයි. දැන් මම මෙහෙම කියනවා. කිව්වාම ඔය කඩේ යන අය, මේ සුපර් මාකට් යන අය මාත් එක්ක තරහ වෙනවා. මට බනිනවා. මට බැන්නට වැඩක් නැහැ. මම කියන දේ සත්‍යයි. ඒ නිසා අපි කළ යුතු එකම දේ භික්ෂුවක් විදියට මිනිස්සුන්ට නිවන් දකින පිළිවෙල ප්‍රතිපදාව ටිකෙන් ටික උගන්වන්න ඕන. එහෙම නොතින් අපිට මේ සමාජය නැවත යහපත් ගුණගරුක, යථාර්ථවාදී, අර්ථපූර්ණ, නිවැරදි පිරිපුන් සමාජයක් බවට පත් කිරීමට ඉඩ සැකසෙනවා. එහෙම නැත්නම් අපි හරි මෝඩයි. ලංකාවේ මිනිස්සුන්ගේ ඥානවන්තයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිස්සුන්ට හිතන්න, කල්පනා කරන්න කවුරුවත් කියන්නේ නැහැ. හැමෝම එකතු වෙලා බණ කියනවායි කියලා කරන්නේ මේ මිනිස්සු එක එක ශ්‍රාම වලට කොටු කරනවා. මම කියන්නේ එහෙම කරන්න එපා. නිදහසේ හිතන්න. ඔබට මා මේ කියන දේශනාව තුළ යමක් වැරදි කියලා හිතෙනවා නම් ඒ වැරද්ද විවෘතව කතා කරන්න පුළුවන් වෙන්න ඕන. කාට හරි තේරෙනවා නම් මම මේ කියන එක වැරදි කියලා එයා මේකේ හරියක දැනගන්න ඕන. බොරුවට විවේචනය කළාට වැරදි නෑ. සත්‍ය දන්නේ නැති මෝඩෙක් වගේ. කෙනෙක් සත්‍ය සොයාගත යුතුයි. මේ මාර්ගයේ නිදහසේ ගමන් කරන අය පමණයි සත්‍ය සොයාගන්නේ. ඒ නිසා මා ඔබට කියන්නේ නිදහසේ යන්න. ඒ උතුම් සත්‍ය සොයාගන්න. ඒක ජීවිතයට ඇතුල් කරන්න. ඇතුල් කළා දාහලා බලලා අවබෝධයටපත් වෙන්න. නිර්වාණ මාර්ගය ශ්‍රවණය කරන්න. බොරු මිත්‍යා පුද පූජාවන් පස්සේ දුවන්න එපා. ආමිෂ පූජාව එපා නෙමෙයි, ඕනවට වඩා එපා. ඒක ටිකයි තිබිය යුතු. ආමිෂ පූජා කියලා නිවන් දැකපු කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඒක උදව්වක් විතරයි. ඒ නිසා මතක තියාගන්න. අපි ඉස්කෝලේ යනවා. ඊළ ළමයි විභාග වලට ලියනවා. ළමයි විභාගයට ලියන්න කලින් පාඩම් කරනවා. ළමයි විභාගයට යන්න කලින් මූණ හොදලා ඇඳුමක් ඇඳගෙන යනවා. මං අහන්නේ මූණ හොදන්න නැතුව විභාගයට යන්න පුළුවන්. ඇඳුමක් නැඳ විභාගයට යන්නත් පුළුවන්. නමුත් සිරිතක් සම්ප්‍රදායක් හැඩහුරුකමක් තියෙනවා එහෙම යන්නේක. ඇඳුම් ඇඳගෙන මූණ කට හොදගෙන පිරිසිදු වෙලා යන්නේක. හැබැයි ඇඳුම් ඇඳ මූණ කට හේදුව කියලා විභාගේ පාස් වෙන්නේ නැහැ. ඔබ මේ මා කියන මාර්ගය තුල ගමන් කරනකොට සිදු කරන ආමිෂ පූජාවත් ඇඳුම් ඇඳීම මූණකට හේදීම වගේ වැඩක්. හැබැයි ඒක නෙවෙයි නිවන. නිවන කියන්නේ සියල්ල අත්හැර තමුගේ ජීවිතය දෙස සිහිනුවණින් බලාගෙන හිටියාම ඔබේ ජීවිතය නිදහසේ ගත කරනකොට ඔබට මං කියන මාර්ගය වැටහෙනවා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කළොත් ඔබට ජීවිතයේ සදාටම ජයග්‍රහණයට දිනීමට පත් වෙන්න පුළුවන්. නැත්තම් හැමදාම සංසාරය තුල පරාජිතයෙක් බවට පත් වෙලා අසරණ අනාථ වෙච්ච ජීවිතයක අයිතිකාරය වාසිකම ඔබට ලැබෙනවා. එයින් පරිස්සම් වෙන්න. අපි හඳුනන්නේ දැන් බොහෝ මිනිසුන් පුරුදු වෙලා තියෙන්නේ මේ ආශ්චර්යජනක සිද්ධීන් දැකලා ඒවා විඳලා ඒවට සාදුකාර නගලා ඔවුන්ගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම. දෙවෙනි කාරණේ හැටියට තමයි මේ නිවන පිළිබඳව බෞද්ධයන් අදහස් දක්වලා තියෙන්නේ. ඒ කාරණා අපි සලකා බැලීමේදී අපි හඳුනන්නේ එවන් වූ ආමිෂ පූජාවන් ජනතාවට සුළු වශයෙන් හරි දායකත්වයක් තියෙනව නේද? පැහැදිලි දායකත්වයක් තියෙනවා. ඒ කියන්නේ මං කිය 10%ක් ආමිෂ පූජා අවශ්‍යයි කියලා. හැබැයි තියෙන ප්‍රශ්නය මේක මේ බෞද්ධයෝ දන්නේත් නැහැ. මේක භික්ෂුන් දන්නේත් නැහැ. මේ දෙගොල්ලෝ මේක දන්නේ නැහැ. දෙගොල්ලම නිවන් මඟ කියලා හිතාගෙන ඉන්නේ මල් පූජා කරන එක.
ආශ්චර්ය සිද්ධීන් පසුපස යන්නේ මෝඩයෝනේ. බුද්ධ වචනේ ප්‍රාතිහාර්ය වර්ග 3ක් තියෙනවා. ඉද්ධි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය. ඉද්ධි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ යම් යම් ආශ්චර්ය ජනක දේවල් මිනිස්සු හරි කැමති දකින්න බලන්න. ගිනි පහගනවා අරවා මේවා එක එකව මවනවා කියනවා. අවුව ඇස් ඇති කරනවා එක එක දේවල් මිනිස්සු හරි ආසයව බලන්න. හැබැයි ඒව නිවන නෙවෙයි. ඒක මායාවක්. ඒවා මුලා ඔක්කොම. යම් තැනක මිනිස්සු 1000ක් එකතු වුණොත් ඒ 1000ගේ සිත යම් අරමුණකට එකතු වුණොත් ඒ අරමුණේ තියෙන දේ සිද්ධ වෙනවා. ඔය එක්තරා ගෝත්‍රිකයෙක් හිටියා දකුණු අප්‍රිකාවේ. ඒ ගෝත්‍රික නායකයාට වැස්ස ඇති කරන්න පුළුවන් ඕන වෙලාවක. දවසක් මේ මිනිස්සු වගේක් ඇවිල්ලා ඇහුවා ඔබතුමා මේ කොහොමද සැරින් සැරේ මේ වැස්සවන්නේ? මම වස්සවන්නේ නැහැ කිව්වා. මේ කවුද වස්සවන්නේ? මිනිස්සු වස්සව ගන්නවා කිව්වා. ඒ කොහොමද? මං ඔක්කොටම එළියට ඇවිල්ලා කියනවා කෝ අහවල් කාරණේ නිසා අහවල් වෙලාවට වහිනවා කියලා. ඒතකොට මිනිස්සු වැස්ස ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා කිව්වා. ඒ ඉන්නකොට එක සැරේටම වහිනවා කිව්වා. ඉතින් එච්චරයි. මේ සියලු ආශ්චර්ය ජනක දේ පසුපස ඇත්තේ මිනිසුන්ගේ මානසික ශක්තියමයි. මේ සියලු ආශ්චර්ය දේවල් පසුපස ඇත්තේ මිනිස්යාගේ චිත්ත ශක්තියමයි. වෙන කිසි ආශ්චර්යයක් නොමැත මිනිස් සිත තරම්. ලෝකේ තියෙන ලොකුම ආශ්චර්යය තමයි මනුස්ස సంతානය. ලෝකේ තියෙන ලොකුම ශක්තිය තමයි මිනිහෙකුගේ සිත. ඒකයි බුද්ධ වචනේ තියෙන්නේ 이르දි ප්‍රාතිහාර්ය පස්සේ යන්න එපා කියලා. 이르දි ප්‍රාතිහාර්ය පස්සේ ගියපු කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. අනික තමයි බුද්ධ ආගමේ ඔය මිත්‍යා ප්‍රාතිහාර්ය පිළිගන්නෙත් නැහැ. බුද්ධ ආගමේ උගන්වන්නේ සිත නිවලා දුක නැති කළා නිවන් දැකලා සසරින් අයින් වෙන ක්‍රමයක්. නමුත් මිනිසුන්ගේ නුගත්කමට මෝඩකමට මිනිස්සු හැමදාම හරි 이르දි ප්‍රාතිහාර්ය අරවට මේවට හිර වෙනවා. ඒක ආශ්චර්ය දේවල් බලාපොරොත්තු වෙනවා. ආශ්චර්ය දේවල් බලාපොරොත්තු නොවිය යුතුයි. ඒකයි බුදුවරු දේශනා කරන්නේ මේ ප්‍රාතිහාර්ය වර්ග තුලින් පඬවැනි ප්‍රාතිහාර්ය ප්‍රතික්ෂේප කරනවා. බුදුවරු දෙවෙනි ප්‍රාතිහාර්යයත් ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි ආදේශනා ප්‍රාතිහාර්ය. ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ඔවුන් අනුන්ගේ සිත් කියවනවා. අනුන්ගේ සිත් කියවන්න පුළුවන් හිත නිවාගත්ත කෙනෙකුට. සිත් කියවුවා කියලා කියවන එක්කෙනා නිවන් දකින්නෙත් නැහැ. කියවීමට භාජනය කරපු එක්කෙනා නිවන් දකින්නේ නැහැ. විශ්වාසයක් ඇති වෙනවා විතරයි. ඒකත් වැරදි. බුදුන් වහන්සේ දේශනා කරනවා එකම එක ප්‍රාතිහාර්යයක් භික්ෂුන් වහන්සේලාට තමන්ගේ ශ්‍රාවකයන්ට අනුදැනෙනවා. මහණෙනි අනුශාසනා ප්‍රාතිහාර්ය කරව. අනුශාසනා ප්‍රාතිහාර්ය කරන්න. මොකක්ද අනුශාසනා ප්‍රාතිහාර්ය කියන්නේ? අනුශාසනා ප්‍රාතිහාර්ය කියන්නේ මේ බණ කියන එකද? නෑ බණ කියන එක නෙවෙයි අනුශාසනා ප්‍රාතිහාර්ය. එහෙම නැත්නම් දානේ වළඳලා බණ කියන එකද? ඒකත් නෙවෙයි අනුශාසනා ප්‍රාතිහාර්ය. පාංශකූලයකට ගිහිලා බණ කියන එකද? ඒකත් නෙවෙයි අනුශාසනා ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්ය නම් නිවන් මාර්ගය දේශනා කිරීමමයි. වෙන එකක් නෙවෙයි. ඕන කෙනෙකුට බණ කියන්න පුළුවන් නේ. දැන් අපි අරගන්න වෙන ආගමක කෙනෙක්. එයා බුද්ධ ආගම දන්නේ නැහැ. අපි යාට බුද්ධ ආගමේ පොත්පත්වල තියෙන ධර්ම කාරණා ටික ඔක්කොම උගන්වනවා. හැබැයි යාගේ ආගම වෙනස් කළේ නැහැ කියලා හිතමු. එයා විෂය දැනුමක් තියෙනවා යාට. විෂය වශයෙන් එයා දන්නවා. හැබැයි බෞද්ධ නෙමෙයි. ඒතකොට එයා බුද්ධ ආගමේ පොත්වල තියෙන ඉගෙනගෙන බුද්ධ ආගමේව කියනවා. මං අහන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය පානවාද කියලා. මං කියන්නේ නැහැ. එයා දන්න දැනුම කියනවා. එයා ඉගෙන ගත්ත දේ සාකච්ඡා කරනවා. අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ නිවන් දැකලා ඉවර වෙච්ච කෙනෙක්. ඒ දැකපු නිවන ගැන කියා යනවා මිනිස්සෙකුට හම්බ වෙන. පාරක් ගානේ ගයක් ගානේ හම්බ වෙන මගියෙක් ගානේ තමුන්ගේ දැකපු අවබෝධය ගැන කියා යනවා. ඒ අවබෝධය ගැන ගියාම ඒක අහන ටික දෙනෙකුට විතරක් හැමෝටම ඒක තේරෙන්නේ නැහැ. ඒක අහන ටික දෙනෙකුට ඒ අවබෝධය ඒ මාර්ගයේ තේරුම් අරගෙන ඒගොල්ලෝ සියල්ල අතහැර දාලා ඇවිල්ලා ඒ මාර්ගය අවබෝධ කරගෙන සසරින් ගැලවෙනවා. අන්න එයයි අපි කළ යුත්තේ. අනුශාසනා ප්‍රාතිහාර්යෙන් ප්‍රාතිහාර්ය දක්වන්න ඕනේ. කෙනෙක් අනුශාසනා ප්‍රාතිහාර්යෙන් ප්‍රාතිහාර්ය දක්වනවා නම් ඔහු බුදුන් වහන්සේ වැඩම කළපු මාර්ගය යනවා. ඉර්ධි ප්‍රාතිහාර්ය නොවේය. ආදේශනා ප්‍රාතිහාර්ය නොවේය. අනුශාසනා ප්‍රාතිහාර්ය වශයෙන් සම්මත කරමි. අනුශාසනා ප්‍රාතිහාර්ය පාන්න ඕන. අනුශාසනේ බුද්ධානුශාසනේ ඉෂ්ට කරන්න ඕන. බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය බුදුන් වහන්සේ පෙන්වා වදාළ නිවන අවබෝධ කරන පියවරෙන් පියවර කියලා දෙන්න ඕනේ.
එයයි භික්ෂුවක් විසින් කළ යුතු එකම වැඩේ. බෞද්ධයෙක් කියලා කියන්නේ අනුශාසනා ප්‍රාතිහාර්යයට සවන් දෙන්න. ඒ බණ කතා ඇහුවට බෞද්ධ වෙන්නේ නැහැ. දැන් අද හැමෝම හිතාගෙන ඉන්නේ ලස්සන ජාතක කතා. ඒක හොඳයි. ඉතින් වරදක් නැහැ. මොකක්වත් නොදන්න එකේ ජාතක කතාවක් හරි දන්නව නම් කොච්චර වටිනවද? නමුත් එතනින් එහාට යන්නේ කොහොමද? ඒ වහලා හිටියයි කියලා නිවන් දකින්න බෑ. ඒවත් අහලා ඊට පස්සේ මේ දේශනාව අහන්න. මේ දේශනාව ගුවන් විදුලියෙන් අහුවා කියලා 100%ක් අහගන්න හම්බ වෙන්නේ නැහැ. මේක 100%ක් හරිම නිවැරදිවම අහගන්න ඕන නම් මම හම් වෙලා නිදහසේ මාත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සඳහා මෙහි පැමිණෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව මට සියල්ල මාධ්‍යයකින් ප්‍රකාශ කරන්න නොහැකි. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන මාර්ගයක්. ඒතකොට එයාත් ඒ ඕනම කෙනෙකුට නිවන් මඟ අහගන්න ඕන නම් හම් වෙලා සාකච්ඡා කරලා තමුන්ගේ මාර්ගය මොකක්ද කියලා තමුන්ට අහගන්න පුළුවන්. ඒක තමයි යාගේ මාර්ගය. ඉතින් මෙතන අපි කළ යුතු වන්නේ හුඟක් ඥානවන්ත වෙන්න ඕන. මෝඩ වෙන්න අරකයි. මෝඩ වුණොත් අපරාධේ. නිකම් බොරු තේරුමක් නැති පුද පූජා බුද්ධ ආගමයි කියලා හිතන්න එපා. බුද්ධ ආගම ගැඹුරු දර්ශනයක් තියෙන ඉගැන්වීමක්. ලෝකේ තියෙන ගැඹුරු සත්‍ය. ඒ සත්‍ය හරි ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨ වූ සත්‍ය මාර්ගයට එකතු වෙන්න නම් ඔබ කළ යුතු එකම දේ අනුශාසනා ප්‍රාතිහාර්යයට එකතු වෙන්න. බුද්ධානුශාසනයේ තේරුම් ගන්න බුදුන් වහන්සේගේ වචන, උන්වහන්සේ පෙන්නපු මාර්ගය, උන්වහන්සේ පෙන්නපු ඉගැන්වීම, උන්වහන්සේ පෙන්නපු දුක නිවන ක්‍රමය ඒක අහන්න. ඒක තමයි සැබෑ ප්‍රාතිහාර්යය. එහෙම නැතුව බොරු විඥාවල් වලට අහු වෙන්න එපා. එක එක විඥාවල් තියෙන ඒ විඥා කලාට වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා දේවදත්ත කියන්නේ බුද්ධ කාලේ ජීවත් වෙච්ච මිනිසෙක්. භික්ෂුවක් යා. එයා බුදුහාමුදුරන්ට වෛර කළා. එයාට තේරුන්නේ නැහැ උන්වහන්සේ බුදු කෙනෙක්ද නැද්ද කියලා. එයා දැනගෙන හිටියෙත් නැහැ. එයාට පේනුනේ තවත් ශ්‍රමණෙක්. තවත් හාමුදුරු කෙනෙක් විතරයි දේවදත්තට ගෞතම බුදුහාමුදුරු. එයා නොයෙකුත් විරුද්ධවාදීකම් කළා. හැබැයි එයා හිත පුරුදු කළා එක එක විඥාවල් දැනගෙන හිටියා. එයා අජාසත් රජුව පහදව ගත්ත එක්තරා දවසක. ඒ කියන්නේ දේවදත්තට ප්‍රාතිහාර්ය බලයකුත් තිබිලා තියෙනවා. ප්‍රාතිහාර්ය බලයක් තිබුණු පළියට ඔහු නිවන් දැකපු උතුමෙක් කියලා කියන්න බෑ. නිවන් දැකපු උතුමෙක් කරන එකම දේ තමයි අනික් ඇත්තන්ට නිවන් දකින මාර්ගය කියන එක. ඉතින් මම කියන්නේ මේ මාර්ගය අහන්න කියලා මොකක්ද කියලා. ඒක අහලා ඒකේ ඇති දොස් තියනම් ඒ දොස් දකින්න කියලා. කාට හරි හිතනවා නම් මේ කියන එක වැරදි කියලා මම ප්‍රසිද්ධිය අභියෝග කරනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාව පරද්දන්න. තනියෙන් එන්න බය නම් 100ක් එක්ක ඇවිල්ලා මාව පරද්දන්න. 1000ක් එක්ක ලක්ෂයක් එක්ක ඇවිල්ලා තර්ක කළා වාද කළා ධර්ම සාකච්ඡා කළා මාව පරද්දවන්න සමර්ථ වෙච්ච කිසිම කෙනෙක් නැහැ. දෙවියෙක්වත් නැහැ. මිනිහෙක්වත් නැහැ. කිසිම ශ්‍රමණේකටවත් බ්‍රාහ්මණේකටවත් අන්‍ය පූජකයෙකුටවත් කිසිම මිනිහෙකුටවත් මේ කිසි කෙනෙකුට මාව පරද්දන්න බෑ. මම මේ කියන මාර්ගයේ හරියටම හරි. හැබැයි මේ මාර්ගයේ තේරෙන්නේ හුඟක් ඥානවන්තයට පමණයි. එතනයි තියෙන ප්‍රශ්නේ. සමාජයේ බහුතරයක් මෝඩයි. මේ මිනිස්සු අන්ධව දුවනවා. අන්ධ වෙලා දුවනවා. හරියට ඒක කියනවා නම් මේ උණ ගහක් තියෙනවා දිග. මේ අපි කියනවා මේ උණ ගහ කරේ තියාගෙන යන්න කියලා. එතකොට මිනිස්සු 100ක් විතර අරගෙන මේ උණ ගහ කරට තියෙනවා. එතකොට දැන් අර උණ ගහේ ඉස්සරහින්ම යන එක්කෙනෙක් ඉන්නවා. මම අහන්නේ දෙවෙනියා යන්නේ කවුරු යන පැත්තටද කියලා. පළවෙනියා යන පැත්තට. ඊට පස්සේ තුන්වෙනියා යන්නේ දෙවෙනියා යන පැත්තට. හතරවෙනියා යන්නේ තුන්වෙනියා යන පැත්තට. ඔහොම අන්තිමට ගිහිල්ලා තියෙන කවුරු යන පැත්තටද? අර තමුන්ගේ ඉස්සරහා එක්කෙන හිටපු පැත්තට මිසක් තමුන්ට ඕන පැත්තට නෙවෙයි. මේ සමාජයේ ඉන්න බොහෝ මිනිස්සු උණ ගහක් කරේ තියාගෙන යනවා. ඒ උණ ගහේ පළවෙනිම ඉන්නේ මෝඩේ. ඒ මෝඩයා එයාට අවශ්‍ය පැත්තට සමාජය දක්වනවා. අනික් මෝඩයොත් වග විභාගයක් නොකර අර යන පැත්තටම යනවා. හැබැයි සමහර අය කල්පනා කරනවා. අපි මේ මොනවද කරන්නේ? අපි කරන දේ හරිද? අපි මේ මනුස්ස ලෝකයේ ඇවිල්ලා ඉපදුණා. අපි දැන් වයසට යනවා. අපි ලෙඩ වෙනවා. ජරාවටපත් වේවි. අපි මැරේවි. අපි මරණයෙන් නිදහස් වෙලාද? අපි මරණය නැති කළාද? අපි ඊළඟ ආත්මේ අපායේ උපදීවිද? දිව්‍ය ලෝකෙක උපදීවිද? තිරිසන් අපායේ යයිද? නරකාදියට යයිද? එහෙම කල්පනා කරනවා. කල්පනා කරලා බලලා ඒකෙන් ගැලවෙන්න උපායක් හොයනවා. ඒ උපාය සොයන අයට තමයි නිවන් මඟ තියෙන්නේ. අපායෙන් ගැලවෙන්න, තිරිසන් ලෝකෙන් ගැලවෙන්න, දුගතියෙන් ගැලවෙන්න, සුගතියෙන් ගැලවෙන්න මේ සියල්ලෙන් ගැලවීම සඳහා ඇති එකම මාර්ගය නිර්වාණ මාර්ගයේ බව හිතන්න. ඒ ගැලවීම සඳහා මාර්ගය සොයන්න. ඇලවීම සඳහා මාර්ගය නොසොයන්න.
කඳුළු සඳහා මාර්ගය සොයන්න එපා. hina වීම සඳහා මාර්ගය සොයන්න. හැඬීම සඳහා මාර්ගය නොසොයා සිනහසීම සඳහා මාර්ගය සොයන්න. පශ්චාත්තාප වීම සඳහා නොව සන්තෝෂ වීම සඳහා සොයන්න. මෙන්න මේ විදිහට ප්‍රතිවිරුද්ධව සිතන්න පටන් ගත්තාම ඒ ප්‍රතිවිරුද්ධව සිතන්න පටන් ගත්ත උත්තරමය නිවන් අවබෝධ කරගන්න. ඒක තමයි දහම. ඒක තමයි මාර්ගය. ඒ කියන්නේ පුළුල්ව දකින්න ඕන, පුළුල්ව විශ්ලේෂණය කරන්න ඕන. පොත්පත්වල තියෙන දැන් සමහර විතාගෙන ඉන්නවා මේ බුද්ධ ආගම කියලා කියන්නේ මේ පොත්වල තියෙන දේ කියලා. බුද්ධ ආගම පිළිබඳ යම් පොතක් පතක් තියෙනවා මම ඒ සියලු පොත්පත් කියවපු කෙනෙක්. ඒ සියල්ල මට මතකයි. නමුත් මා කියනවා ඒ සියල්ල මතක තිබ්බට ඒකයි නිවන් දකින්න බෑ. නිවන් දකින්න ක්‍රමය වෙනම එකක්. ඒක අමුතුවෙන් හොයාගත් එකක්. ඒක මම අමුතුවෙන් හොයාගත්තා. ඒ පාර මම විවෘත කළා. මගෙන් ඇවිල්ලා ඕන කෙනෙකුට ඒ පාර අහන්න පුළුවන්. අපි හඳුන්නේ දැන් ඔබ වහන්සේ කියනවා මාව පරද්දන්න. එක්කෙනෙක් බැරනම් 10ක්, 10ක් බැරනම් 100ක්. ඒ මාර්ගෙ මම හොයාගත්තා. පුළුවන් නම් පරද්දන්න. මේ හැම තැනකම ඉලිප්පිලා ඉදිරියට එන්නේ මමත්වේ නොවේද? ඔය කියන විදිහට එහෙනම් ගෞතම බුදුහාමුදුරන් තමයි වැඩිම මමත්වයේ තියලා තියෙන්නේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ මමත්වයමනේ තියෙන්නේ. අසමෝ අසම සමෝ අදුතියෝ අසහායෝ අප්පටිමෝ අප්පටි සමෝ දීපදෝත්තමෝ ඔය වචන වලින් කියන්නේ මොකද්ද? මම අසමයි. මම අසම සමයි. දීපදෝත්තමයි. දීපදෝත්තමයි කියන්නේ දෙපාර්තවුන් අතරින් ශ්‍රේෂ්ඨයි. මට රූපයක් නැහැ. මට ප්‍රතිමාවක් නැහැ. මා කෙරෙහි ප්‍රතිමා හදන්න සමර්ථ වෙච්ච කෙනෙකුත් නැහැ. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. අදුසියෝ අසහායෝ අප්පටිමෝ අප්පටිසමෝ අප්පටි භාගෝ අප්පටි පුද්ගල. එකම එක පුද්ගලයෙක් ලෝකේ පහළ වෙනවා ද්විතීයව අසහායව. ඒ අද්විතීයව අසහාය උපදින එකම එක පුද්ගලයා මමයි. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. කතමේ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. එකම එක පුද්ගලයෙක් ලෝකේ පහළ වෙනවා අද්විතීයව අසහායව. ඒ අද්විතීයව අසහාය පහළ වෙන එකම එක පුද්ගලයා කවුද? තථාගත අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ වූ මමයි. ඉතින් ඔය කියන විදිහට මමත්වයේ වැඩිම කාටද? මටද? ගෞතම බුදුන් වහන්සේටද? මිනිස්සු මමත්වයේ කියලා හැමතිස්සෙම දකින්නේ tamunge සිත්වල තියෙන මමත්වයමයි. tamunge සිත්වල මම ඉන්නකොට එළියේ ඉන්න මම පේනවා. අවබෝධයටපත් වෙච්ච නිවන් දැකපු උතුමන්ට මමත්වයේ කියලා එකක් නැහැ. ඒගොල්ලෝ ලැබපු අවබෝධයේ විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ඒකෙදි විවිධ වචන පාවිච්චි කරනවා. සංයුත්ත නිකායේ තියෙනවා මෙහෙම. මුගලන් මහතෙරුන් වහන්සේ කරන ප්‍රකාශය. මේ ලෝකේ යමෙක් අභිඥාලාභීයයි කියලා කියනවනම් ඒ මා සඳහා පමණක්ම කිව යුතුයි. ඒ කියන්නේ කාට හරි අභිඥාලාභී කෙනෙක් කියලා කියනවනම් ඒ උන්වහන්සේට විතරමයි. වෙන කෙනෙකුට ඒ වචනේ පාවිච්චි කරන්න බෑ. එහෙනම් ඔය කියන විදිහට උන්වහන්සේටත් මමත්වයේ තිබිලා තියෙනවා. නිවන් දැකපු අය තමුන් දැකපු අවබෝධය විවිධාකාරයෙන් සමාජයට කියනවා. ඒ කියනකොට සමාජයේ ඉන්න මෝඩ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ. අපි හඳුන්නේ සමාජයේ මතයක් තියෙනවා මේ නිවන් දැකීම හෝ බුද්ධත්වයටපත් වීම හෝ එසේත් නම් සෝහන් තත්වයටපත් වීම හෝ ප්‍රසිද්ධිය කියන්න හොඳ නැහැ. එහෙම කියනවනම් වැරදි කියන අර්ථයක්. සම්පූර්ණ බොරුවක්. මෙහෙනම් ওই වැරද්ද පළවෙනිම කළා තියෙන ගෞතම බුදුහාමුදුරුවනේ. ගෞතම බුදුහාමුදුරුවෝ මොකටද බුදු උණයි කියලා කිව්වේ? කටවහගෙන ඉන්නේ නැතුව. එහෙනම් අපි හඳුන්නේ ඇයි දැන් මෙවන් මතයක් සමාජයේ ස්ථාපිත වෙලා තියෙන්නේ? නූගතුන්ගෙන් සමාජයේ පිරිච්ච නිසා. නූගතුන්ගෙන් පිරීලා. මෝඩයන්ගෙන් පිරීලා. කවුරු හරි නිවන් දැක්කයි කිව්වොත් කියන ඒ මනසට පිස්සුයි කියන්නේ. පිස්සුද බලන්න මනෝවෛද්‍යවරයෙක් ගිහිල්ලා ඒක පරීක්ෂා කරලා බලන්න. ඒක ඇත්තද බොරුද කියලා. නිවන් දැකපු සියල්ලෝම නොබියව ඉදිරියට පැමිණ තමුන් දැකපු නිවන ගැන කියනවා. ඒක තමයි ඇත්ත. මේ සමාජය තුළ තියෙන බොරුවක්. ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙච්ච ගමන් තමුන් බුදු වෙච්ච බව ප්‍රසිද්ධිය කිව්වා. උපකාජීවකට කිව්වා තමන් වහන්සේ බුදු කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි උපකාජීවකයට කිව්වා මේ ලෝකෙ ඉන්න එකම රහත තමුන් කියලා. වෙන කෙනෙක් නැහැ කියලාත් කිව්වා. ඒක ඇත්ත. උපක පිළිගත්තේ නැති වුණාට ඒක ඇත්ත. ඒ වගේ ඕන කෙනෙක් නිවන් දැන් මම කිව්වහම මිනිස්සු මං කියන එක පිළිගන්නේ නැහැ. ඒ මෝඩයන්ගේ ස්වභාවය. සමහරව දෙපැත්තට නැතුව හිතලා මාත් එක්ක සාකච්ඡා කරලා ඇත්ත නැත තීරණය කරගන්න. ඒ නිසා මා කියන්නේ ඕන කෙනෙකුට මාත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරලා බලලා මං කියන දේ හරිද වැරදිද කියලා බලන්න. බලලි වෙලා පිළිගන්න. සමාජයේ හුඟක් මිනිස්සු නූගත්. ඒතර පස්සේ දැන් ওই නිවන් මඟ ධර්ම ඥානෙ මේවා අඩු වෙලා ගියායින් පස්සේ මිනිස්සු මේ රහතුන් කියන අය හංගලා තියෙන අය බවට පත් කළා. ඒගොල්ලෝ කියන්නේ නැහැ කිව්වා. ඉතින් කියන්නේ නැත්තම් වැඩක් නැහැ නේ කි.
කියන්නේ නැහැ කියන්නේ එතන හොරයක් තියෙනවා කියන එකනේ. තමුන් ලැබපු දේ තමුන්ට විශ්වාස නම්, තමුන්ගේ විමුක්තිය තමුන්ට හොඳටම පැහැදිලි නම්, ඒක වෙනස් වෙන්නෙත් නැත්තම් කිව්වම මොකෝ? නොකිව්වම මොකෝ? මේ බොරු ඔක්කොම. බුද්ධ ආගමේ තියෙන මේමනේ ධම්සප්පවතුන් සූත්‍රේ. අකුප්පාමේ චේතෝ විමුක්තියයි මන්ති මා ජාති නත්ති දහ නිපුණබ්බව. මම මේ සෙලවෙන්නේ නැති චිත්ත විමුක්තියටපත් වුණා. ඒ චිත්ත විමුක්තියටපත් වුණායින් පස්සේ මගේ පුනර්භවය නැති වෙලා ගියා. උන්වහන්සේ ප්‍රකාශ කරන පස්වක මහණුන්ට. තමුන් වහන්සේගේ පුනර්භවයක් තමුන් වහන්සේට නැති බව. උන්වහන්සේ බුදු කෙනෙක් වෙච්ච බව. ඉතින් ඒකේ තියෙන වරද්ද මොකක්ද? නැත්තම් මේ මිනිස්සු කොහොමද දන්නේ බුදු වෙලාද නැද්ද කියලා? නිවන් දැකලාද නැද්ද කියලා? ඒ නිසා මේ සමාජයේ කුස්මත දුර්මත වලින් පිරීලා තියෙනවා. නිවන් නොදකපු අය, නිවන ගැන දන්නේ නැති අය බණ කියන්න ගිහිල්ලා සමාජය අවුල් වෙලා තියෙනවා. ඒකයි මේකේ ඇත්ත. ඒ වගේම මේ හැමතිස්සෙම දහමක් කියනකොට, බණක් කියනකොට මුල් බුදු සමයෙන්ම කියන්න ඕන. මුල් බුදු සමයෙන් කියනවා කියන්නේ සූත්‍ර, විනය, අභිධර්ම කියන තුන් පිටකය ඇසුරු කරගෙන දේශනා කරන්න. අට්ඨකථා, ටීකා, ටිප්පණී වලට වැඩිපුර නොයා මුල් බුදු සමය ඇසුරු කරගෙන දහම කිව්වනම් මං හිතන්නේ හුඟා ප්‍රශ්නවලට බුද්ධ ආගමේ මුල් බුදු සමයේ උත්තර තියෙනවා. සූත්‍ර, විනය, අභිධර්ම ඇසුරු කරගෙන දේශනා කළා නම් හරි. එහෙම දේශනා නොකළ පශ්චාත් කාලෙන් ලියවෙච්ච පොත්පත් ඇසුරු කරගෙන බණ කියන්නේ යාමෙන් තමයි බුද්ධ ආගම යටපත් වෙලා සාහිත්‍ය සම්ප්‍රදායක් ඉස්මතු වෙලා තියෙන්නේ. දැන් බොහෝ දෙනෙක් බණ කියන්න ගියාම කියන්නේ පොත්වල තියෙන කතානේ. ඔය මේ සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක පොත් වහන්සේ ඒ වගේව කියවලා ඒවයි වරදක් නැහැ දැනුම වශයෙන් කතා. නමුත් ඒවයි නිවන් දකින්න හැටි ඒවයි නැහැ. ඒ නිසා මේක තේරුම් අරගෙන ජීවිතය පිළිබඳ ගැඹුරට දකින්න, දැකලා තමුන් මම මේ කියන මාර්ගය ටික ටික අවබෝධ කරගන්න ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි හඳුනන්නේ දැන් ඔබ වහන්සේ මේ අට කතා පිළිබඳව මතක් කරනකොට මට මතක් වුණා මෙන්න එහෙම දෙයක්. දැනට ශේෂ වී ඇති ඉපරිණි බෞද්ධ සංස්කෘතික කවි වලට අනුකූලව ඒවල නිරායාසී බවක් සහ නිරාමිස බවක් දක්නට ලැබෙනවා. උදාහරණයක් හැටියට පරමත්ත ජෝතිකා අට කතාවේ සඳහන් වෙනවා පියුම් විලක් සමීපෙහි ගමන් ගන්නා කිසනම් විදර්ශක භික්ෂුවක් එහි මල් නෙලන ලියක් දැක එම කාන්තාව කියන කවිය අසා රහත් වූ බව. ඒ වගේමයි වී කොටමින් සිටි කාන්තාවන් ගායනා කරන ලද කවියක් අසා පියකු සහ පුතුන් සද්දෙනකු කෙලසුන් නැසු බවත් සංයුක්ත නිකාය අට කතාවේ සඳහන් වෙනවා. මෙවන් වූ සුළු සිද්ධියක් තමුන්ගේ විමුක්තිය ලබා ගැනීමට ප්‍රමාණවත් වේද? ඇත්තටම ප්‍රමාණවත්. දැන් මේ පරමත්ත ජෝතිකා පොතේ කියනෝනේ මේ පියුම් විලක් ළඟ ඉඳගෙන කාන්තාවක් කවියක් කියනවා. අර භික්ෂුව විදර්ශක භික්ෂුව අහන් හිටියා. දැන් එතකොට ඔය කියන මං කියන මාර්ගයේ තේරුම් ගත්තාම ඕන කෙනෙකුට තේරෙවි මේ නිවන් දකින්න මහා ලොකු පොත් කියවලා තියෙන්න ඕනේ නැහැ. එක වචනයක් අහලා තිබ්බනම් ඒ වචනේ ප්‍රමාණවත්. ඒ වචනේ අර්ථය ප්‍රත්‍යක්ෂ වීම නිර්වාණ මාර්ගය අවබෝධය කියලා කියන්නේ. අවබෝධය කියන්නේ ලොකු දෙයක් නෙවෙයි පොඩි දෙයක්. හැබැයි ඒක තමයි ලොකුම දේ. දැන් හුඟක් අය හිතන් ඉන්නේ මේ නිවන කියන්නේ මහා ලොකු දෙයක් කියලා. ඒක හරීම පොඩි දෙයක්. හරීම පොඩි දෙයක් නිසා අල්ලන්න බෑ. ඇල්ලුවාම තේරෙනවා මහා ලොකු දෙයක් බව. මේ හරි වෙනස් එකක්. මාර්ගයේ පටිසෝතගාමී. ඇත්තටම නිවන් දකින්න කවියක් ඇහිම ප්‍රමාණවත්. ඒ කවිය අහනකොට තමුන්ට ඒ කවියේ ඇති යථාර්ථයේ පෙනීම, ඒ යථාර්ථය තුල එක සැරේටම විදුලියක් කොටන්න ආසේ. අකුණක් ගසන්න ආසේ. ඊළඟට චන්ද්‍රග්‍රහණයක් නිමා වී සඳ එළිය වැටෙන්න ආසේ. සූර්යග්‍රහණයක් අවසන් වී සූර්යාලෝකයේ වැටෙන්න ආසේ. මුළු ශරීරයම අවදිමත් භාවයකටපත් වෙනවා. සිත අවදි වෙනකොට ශරීරය අවදි වෙනවා. අපි කියන්නේ කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා කියලා. ආන්න එහෙම වෙනවා. රෝමෝද්ගමණය සිද්ධ වෙනවා. ලෝම කෙලින් වෙනවා. ඒ අවබෝධයටපත් වෙනකොට. ඒකට වචන කීපයක් ප්‍රමාණවත්. දැන් අපිට පැහැදිලි පරණ පොත්පත්වල පවා මම මේ කියන මාර්ගයේ ඇරෙන්න වෙන එකක් නැහැ. වචන කීපයක් ඇහුවාම අවබෝධ කරගන්න පුළුවන්. දැන් සංයුත්ත නිකාය අට කතාවේ තියෙන්නේ කාන්තාව වී කොටනකොට කවි අහලා කෙලස් නැසුවයි කියලා. ඒක වෙන්න පුළුවන්. ඒක කවියක් ප්‍රමාණවත් නිවන් දකින්න. රසෙ තියෙන්නේ අපි ඒක ගන්නෙ නැහැ. අල්ලග අපි හිතන් ඉන්නවා මේ නිවන මහා ලොකු එකක් කියලා. පොඩි දෙයක් ඇති. පුංචි කාරණයක්. පුංචි කාරණයකින් පුළුවන් ලොකු අවබෝධයකටපත් වෙන්න. ඒ නිසා මේ මහා ලොකු සූත්‍ර, විනය, අභිධර්ම මේවා ඕන නැහැ. එදිනදා ජීවිතය තුළ විපස්සනාවයි අවශ්‍ය.
විපස්සනාව කියලා කියන්නේ මොහොත සිහියෙන් ඉන්න. වර්තමානයේ සිහියෙන් ඉන්න එච්චරයි. වර්තමානයේ සිහියෙන් ඉන්න භික්ෂුව නිවන් දැකලා. නිවන් දකිනවා. ඉතින් මෙතන අපිට අවශ්‍ය කරන්නේ වර්තමානයේ තුල ජීවත් වීමක් පමණයි. නමුත් බොහෝ දෙනෙක් හිතන් ඉන්න දැන් ඔය නිවන් මාර්ග වඩන හුඟක් අය ඉන්නවනේ පණ යන කාම් භාවනා කරනෝනේ. සමහරු භාවනා කෝස් වලටත් යනෝනේ. දවස් 10 භාවනා 20 භාවනා මේ ඔක්කොම අමූලික බොරු. කවුද කියලා නිවන් දැක්කේ? කවුද කෙලෙස් නැති කරගත්තේ? ඉතින් අපි එහෙකටවත් නොයාව ටික කරගත්තා. ඒ කියන්නේ මේ ඔක්කොටම රහස් පාරක්, කෙටි පාරක්, ඥාන මාර්ගයක් තියෙනවා. ඔය පරමත්ත ජෝතික අට කතා, සංයුත්ත නිකාය අට කතා ඒ තියෙනේම හරි. ඒවයි කියන්නේ පොඩි දෙයක් ඇති කෙනෙකුගේ සිත අවබෝධයට අවදිමත් බවට පත් කරගන්න. හැබැයි අපිට පොඩි දෙයක් ඇති වුණාට ඒ පොඩි දේ අපිට පේන්නේ නැහැ. ඒ අපේ නූගත්කම නිසා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. රාත්‍රියේ ඇවිදින්න යනකොට ලස්සනට පේන්නේ කලාමැදිරියේද හඳද කියලා. හැමෝටම ලොකුවට පේන්නේ හඳ පායලා තියෙනවා. හැබැයි කාටවත් පේන්නේ නැහැ කලාමැදිරියේ ආලෝකය. ඔබට කලාමැදිරියේ ආලෝකය දකින්න නම් හඳ නැති වෙනකන් ඉන්නවා. එතකොට තේරෙනවා කලාමැදිරියට කොච්චර ලොකු එළියක් තියෙනවද කියලා. මම මේ කියනවා කල්පනා කරලා බලන්න. අවබෝධයටපත් වෙච්ච පුද්ගලයා අවබෝධයටපත් වෙන්නේ හඳ එළිය දැකලාද කලාමැදිරි එළියක් දැකලාද? අර කලාමැදිරි එළිය හොඳටම ප්‍රමාණවත් කෙනෙකුට නිවන් අවබෝධය සාක්ෂාත් කරගන්න. නිර්වාණය කියන එක හරි අමුතු එකක්. ඒක හරි අසාමාන්‍ය එකක්. ආශ්චර්යජනක එකක්. අద్භූත ජනක එකක්. ඒ අద్භූත ජනක සංසිද්ධිය මිනිස්සෙගේ සසර නැති කරනවා. පුනර්භවය නැති කරනවා. නැවත ඉපදීමේ ගාය වේග විනාශ කරනවා. ඒ මිනිසයා අකම්ප්‍ය වූ අකෝප්‍ය වූ චිත්ත විමුක්තියක ප්‍රඥා විමුක්තියක අයිතිකාරයෙක් බවට පත් කරනවා. ඒ උතුම් අවබෝධයටපත් වෙන්න පුංචි සිද්ධියක් ප්‍රමාණවත්. ගහකින් වැටෙන කොළයක්, පිපෙන මලක්, වැටෙන වතුර බිඳුවක්, හමන සුළඟක්, මේ ආදී පොඩි දෙයක් ප්‍රමාණවත් ඔබට නිවන් දැකීම සඳහා. ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර පුංචි එකක් නිවන තියයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මෙච්චර පුංචි දෙයක් තුල ඉන්නේ නැහැ. ඒ පුංචි දේ තුල ඉන්නේ නැත්තේ විපස්සනාවේ නැති නිසා. ඒ නිසා මේ නූතන සමාජයට විදර්ශනාව භාවනාව උගන්වන ක්‍රමය පුරුදුක. විදර්ශනා භාවනාව කියන්නේ මේ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා අවුරුදු 7-8ක් දවස් ගණන් කරන එක නෙවෙයි. එදිනෙදා ජීවිතය තුළ සිහියෙන් ජීවත් වීමමයි විපස්සනා. අන්න ඒකමයි නිවන් මඟ. වෙන නිවන් මඟක් නැත්තේ නෑ. ඒ නිසා ඕන කෙනෙකුට එක පොඩි සිද්ධියකින් නිවන් අවබෝධ කරන්න බැරි කමක් නැහැ ඥානවන්ත මිනිසෙකුට. ඔබ වහන්සේ නිතරම කියනවා සදාතනික සෝය අජරාමර වෙන ක්‍රමය පිළිබඳව. ඉදිරියේදීත් අපි මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සත්‍ය ගවිසි වැඩසටහනින් සුළු විරාමයකට ගිහින් නැවතත් අපි ඔබ මේ සම්බන්ධ වන්නේ VIP රේඩියෝවේ සත්‍ය ගවිසි වැඩසටහන සමගයි. විරාමයට මත්තෙන් අපි අහන ලද ගීතය තිබුණා මේ බුදුබණ ඇසුවා නිරන්තරයෙන් අපි තවමත් වනාන්තරයේ කියලා. අපි හඳුනේ නිරන්තරයෙන්ම අපි බුදුබණ ඇසුවා නම් මෙවන් අගාධ තත්වයක් අපිට කියන්න ඇති වේද? ඇත්තටම ඉතින් නිරන්තරයෙන් බුදුබණ අහලා නැහැනේ. බුදුබණේ කියලා හිතාගෙන වෙන මොනවද අහලා? බුදුබණ ඇහුවනම් වනාන්තරේ යන්න බැහැනේ. බුදුබණ ඇහුවනම් වෙන්න ඕන එකම දේ නිවන් දකින්න එක. ඉතින් ඒක උනේ නැහැ කියන අපි බුදුබණ කියන වචනේ දාලා වෙන මොනවද අහලා? දැන් මට මතකයි මම ඊට කලිනුත් මේක කිව්වා මම හිතන්නේ මේක දේශකයන් වහන්සේ කෙනෙක් දවසක් බණ කියන්න ආවා. බණ කියන්න ඇවිල්ලා කිව්වා මේ දැන් මේ හරියට බණ සුලභ වෙලයි කිව්වා. දහම සුලභ වෙලයි කිව්වා. මට තේරුණා මේ කියනවා වැරදි කියලා. දහම සුලභ වෙලයි කියන්නේ බුද්ධ වචනට ප්‍රතිවිරුද්ධව කතා කරනනේ. සද්ධම්ම පරම දුර්ලභෝනේ. සද්ධම්ම පරම දුර්ලභෝ කියලා තමයි අපි දැන් අහලා තියෙන්නේ. අපි දන්න බුද්ධ වචන. එතකොට මේ උන්වහන්සේ කියනවා සද්ධර්මයේ සුලභ වෙලා කියලා. එහෙනම් සුලභ වෙලා නම් එය සද්ධර්මයේ විය නොහැකිනේ. සද්ධර්මයේ කියලා වචනේ දාලා තියෙනවා. සද්ධර්මයේ කියලා වචනේ දාලා වෙන ඒවා ඒක ඇතුලේ තියෙනවා. ඒක හරියට මේ වගේ. දැන් මිනිස්සේ කඩේ යනවා විනාකිරි බෝතලයක් ගිහින්. එතකොට මේ මිනිසයා කඩේට ගියාම විනාකිරි කියලා නම ගහපු බෝතලයක් තියෙනවා. ඒකේ වතුරක් තියෙනවා. මේ මිනිස්සේ මේ බෝතලේ අරගෙන යනවා සල්ලි දීලා. අරගෙන ඇවිල්ලා මේ මිනිස්සේ අච්චාරු හදනවා. අච්චාරු වලට විනාකිරි ඕනමයි නැත්නම් අච්චාරු රස නැහැ විනාකිරි දැම්මේ නැත්තම්. විනාකිරි දාලා අච්චාරුව හදලි වෙලා අච්චාරු දවස් දෙක තුනක් මුට්ටියක දාලා තිබිලා මේක දැන් කන්න බලනකොට කියනවා මේ විනාකිරි නෙවෙයි තිබිලා තියෙන්නේ. මේක තියෙන්නේ වතුර. දැන් අද බුද්ධ ධර්මයට වෙලා තියෙන්නේ තෝකම. බෝතලේ නම ගහලා තියෙනවා විනාකිරි කියලා. හැබැයි ඇතුලේ තියෙන්නේ ඇල් වතුර.
ඇල් වතුර දාලා අච්චාරු හැදුවට අච්චාරු රස නැහැ. ඒ වගේ මේ දහම බුදුදහම කියලා බුද්ධ වචනේ කියලා නම ගහගෙන වෙන එකක් කියනවා. වෙන එකක් කිව්වා කියලා ඒක ඇහුවයි කියලා මිනිස්සුගේ දුක නෙවෙන්නේ. සසර නැති වෙන්නේ. නැවත උපදින පුනර්භවය නැති වෙන්නේ. මිනිස්සුගේ සිත් විමුක්තියටපත් වෙන්නේ. ඉතින් විමුක්තියටපත් නොවෙන්න උන්වහන්සේගේ ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු මෝඩයි. මෝඩ මිනිස්සු බුද්ධ ආගම කිය එක ඒවා කියනවා. මම කියන්නේ කියන බුද්ධ වචනේ හරිනම් අවුරුදු 6ක් 7ක් යනකොට නිවන් දැකලා ඉවර වෙන්න ඕන. කවුරු හරි අවංකව කොළොත්. මං කියන්නේ අත්දැකීමේ. මං ඒ අත්දැකීම් ලැබපු කෙනෙක් නිවන පිළිබඳව. මම ඒක ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. ඒ මාර්ගය මුල මැද අග තුන්පළම දැකපු කෙනෙක්. තුන්පළම තේරුම් ගත්ත කෙනෙක්. බුද්ධ වචනේ හරිනම් ප්‍රතිඵල තියෙන්න ඕන. විනාකිරි බෝතලේ උපමාව. විනාකිරි හොඳ නම් අච්චාරු හැදුවාම අච්චාරුව රස වෙන්න ඕන. අච්චාරුව දියරහනම් ඒ විනාකිරි නෙවෙයි ඒක වෙන මොන හරි තියෙනවා. දැන් අද බුද්ධ වචනේ කිය අද අපි පාවිච්චි කරන දේ තුල ප්‍රශ්නය තියෙන්නේ නිවන් මඟ නැති ප්‍රශ්නයක් තියෙනවා. නිර්වාණ මාර්ගය නැහැ. දහම හරි නිර්වාණ මාර්ගය නැහැ. ඒ නිසා අත අපිට සමාජයට අලුතෙන් නිවන් මඟ එකතු කරන්න වෙනවා. නිවන් මඟ දන්න භික්ෂු පිරිසක් සමාජයේ විහි කරන්න ඕනේ. අන්න එතකොට අච්චාරු බෝතලේ වතුර අයින් කළා. නැවත මොකක්ද දැම්ම වෙනව? අච්චාරු දැම්ම වෙනවා. ඉතින් ඒක කරන්න දැන් කාලය ඇවිල්ලා. ඉතින් ඒ නිසා අලුතෙන් මේ බුද්ධ ආගම කියලා කියන්නේ පොත්පත්වල තියෙන දැනුම නෙවෙයි. ප්‍රායෝගික අත්දැකීම් සමුදාය. ශිෂ්‍යෙක් මහාන කරනකොට ඒ ශිෂ්‍යයාට මොනවද උගන්වන්නේ? අපි දැකලා තියෙන සම්ප්‍රදාය තුල ශිෂ්‍යයාට සිවුර පොරවන්න උගන්වනවා, පිදානේ වළඳන්න, අඳින්න, ඇවිදින්න, ගමන් බිමන් යන්න, නාන්න, වචන ටික උගන්වනවා එච්චරයි. මං කියන්නේ ඒක වැරදි කියලා. මම කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වන්න ඕන නිවන් දකින්න ක්‍රමවේදය උගන්වන්න ඕන. ඒ ක්‍රමවේදය ඉගෙනුවාම තමයි ඒ ශිෂ්‍යයා තමන්ගේ චීවර પરම්පරාවට අයත් වෙන්නේ. නැත්තම් ඒ ශිෂ්‍යයාට චීවර પરම්පරාවක් නැති කාසාව කණ්ඩක දහරියෙක්. කාසාව කණ්ඩක කියන්නේ බෙල්ලේ සිවුරු පටියක් බැඳගෙන ඉන්නවා. එච්චරයි යාට දීලා තියෙන ගුරුවරයා. කාසාව කණ්ඩකේ බැඳලා. මහාන වෙනකොට කාසාව කණ්ඩකේ බඳිනවා. හැබැයි කාසාව කණ්ඩකේ බැඳලා ඉවර වෙලා නිවන් මඟ උගන්වන්නේ නැහැ. නිවන් මඟ දන්නේ නැති සියලු දෙනාම කාසාව කණ්ඩක දහරින්ය. යම් කිසි කෙනෙක් ඒ කාසාව කණ්ඩකේ බැඳගෙන චීවරය පොරවගෙන ඉන් අනතුරුව බුද්ධ වචනයට අනුගත වන්නේද ඔහු නිවන් දැක සසරින් එතර වන්නේය. සියලු කාමාදී ආශාවන් වමාරන්නේය. සකල ක්ලේශයන් මුදා හරින්නේය. සිත විවෘත කරගෙන අවබෝධයටපත් වී සසර ගමන අවසන් කොට ඇති උතුම් වූ නිවනෙහි අයිතිකාරකම ලබන්නේය. ඒ ගුරුවරයෙක් කරන්න ඕන දෙයක්. ගුරුවරයා වටිනවා දෙවියටත් වඩා. හින්දු ආගමේ කියවන. හින්දු ආගමේ දෙවිවරුන්ට පූජාවල් තියන කලින් ගුරුවරුන්ටනේ පූජාවල් තියන. ඇයි ඒ ගුරුවරයානේ දෙවි කෙනෙක් ඉන්නවයි කියලා ඉගැන්නුවේ. ගුරුවරයා නැත්තම් අපි මේ දෙවියෙක් ගැන දන්නවයි. ඒ වගේ ලෝකේ වඩාත්ම වටින්නේ Tamanට නිර්වාණ මාර්ගය උගන්වපු කෙනා. ඒ නිර්වාණ මාර්ගය උගන්වපු නිසානේ මේක දැනගත්තේ. ඒ දැනගත්ත නිසානේ මේ දුක නිවාගත්තේ. ඒ ලෝකේ දෙවිවරුන්ට වඩා වටින්නේ ගුරුවරුය. නමුත් අද වෙලා තියෙන අද සමේ ආර්ථික සමාජයෙන් ආතුර වෙච්ච සමාජයට හොඳ ගුරුවරු නැති ප්‍රශ්නයක් අද තියෙනවා. අද ඉන්න ඔක්කොම ගුරුවරු උගන්වන්නේ පඩියට. බුද්ධ ආගම පඩියට උගන්වන්න බැහැනේ. ඒකේ පඩියකට උගන්වන්න දෙන්න දෙයක් නැහැනේ. ඒක ගුරුවරයා ශිෂ්‍යයාට දෙන ආචාර්ය ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් යන දෑවැද්දක්නේ. ඒ ආධ්‍යාත්මීය රහස් ටික, ඒ ආධ්‍යාත්මීය ජීවිතයේ ගුරුවරයා ලැබපු අත්දැකීම් සමුදාය, එයා නිවන් දැකපු විදිය, ඒ නිවන් දකින්නකොට එයා ළඟට මායя එන විදිය, ඒ මාර පරාජයට පත් කරපු විදිය මේව ගුරුවරයාගෙන් අහගන්න ඕනේ. දක්ෂ ගුරුවරයෙක් ඉන්න ඕන මායя ගැන දන්න. මායя පරාජයට පත් කරපු නිවන් අවබෝධ කරගන්න. ඒ ගුරුවරයා ළඟ ඇවිල්ලා හිටියත් ඇතිනේ කොහොමත් නිවන් දකින්නවනේ. එතකොට එයා මායя පරාජය කරපු විදිය, ඒකට ගියපු ක්‍රමය මේ සියල්ල ප්‍රශ්න කරනවා. ඒ නිසා අද අපිට වෙලා තියෙනවා අපි අර විනාකිරි බෝතලේ කතාව වගේ විනාකිරි වල විනාකිරි නැහැ වතුර තිබිලා තියෙනවා. ඒක කොච්චර වතුරද කියනවනම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නිවන් දැකපු ඇත්තෝ අඩුයි. නිවන් දැකපු ඇත්තෝ වැඩි කරන්න නම් නිවන් මඟ උගන්වන්න ඕන නැවත වාරයක්. එතකොටයි සසුන පිරිසිදු වෙන්නේ. දැන් හැමෝම කෑ ගහනෝනේ බුද්ධ ආගම අපිරිසිදුයි කියලා.
මේ කොහොමද පිරිසුදු කරන්නේ? වැඩියෙන් අපිරිසුදුයි කිය කෑ ගහන අය තමයි වැඩියෙන්ම තියෙන නරකම වැඩ ටික කරන්නේ. ඒක තමයි ඇත්ත. කවුරුවත් නොකියන ඇත්ත ඒක. පිරිසුදු කරන්න හරි කාට හරි ඕන නම් බුද්ධ ආගම ආරක්ෂා කරන්න හරි කරන්න ඕන එකම එක දෙයයි තියෙන්නේ. එයා නිවන් දකින්න ඕනේ එච්චරයි. තම තමන් නිවන් දැක්කම ඒක තමයි බුද්ධ ආගම වෙනුවෙන් කරන සේවය. බුදු පිළිම හැදුවට, පන්සල් හැදුවට, ලොකු ලොකු ගොඩනැගිලි හැදුවට, මහා දාන දුන්නට එය බුදු දහම බුදු සමය රකින්න බෑ. බුදු සමය රකින්න නම් ඔබ කළ යුතු වන්නේ ඔබේ හිත හදා ගැනීමයි. ඔබ ඔබේ හිත හදාගත්තොත් එයයි බුදු සසුන වෙනුවෙන් කළ හැකි ඉහළම ගෞරවය හා ඉහළම සේවය. බුද්ධ ආගම රකින්න මේක මේ හරක් මඩුවක් නෙමෙයිනේ. රකින්න මේක මේ පොල්වත්තකුත් නෙමෙයිනේ. මේක මිනිස්යාගේ ආධ්‍යාත්මය. පිරිසිදු ආධ්‍යාත්මය තුල ජනිතවන්නා වූ සුන්දර හැඟීමක් බුදු සමයයි කියන්නේ. එය රැකීමට ඔබ කළ යුතු වන්නේ එකම දෙය ඒ සුන්දර හැඟීම ඔබේ පිරිසිදු ආධ්‍යාත්මය තුල රෝපණය කිරීම පමණයි. පිරිසිදු ආධ්‍යාත්මය තුල බුදුදහම කියන සුන්දර හැඟීම රෝපණය කළාම එයයි බුදුදහමේ ආරක්ෂාව. එයයි බුදුදහමේ සංරක්ෂණය. වෙන කිසිම දෙයක් කළා බුදුදහම රකින්න බෑ. කඩුපොළු අරගෙන රකින්න බෑ. නීති දාලා රකින්න බෑ. රාජ්‍ය නීතියෙන් බුද්ධ වචනේ ආරක්ෂා කරන්න බෑ. රජයේ නීති දාන්න බුද්ධ ආගම විනාශ වෙනවා. ඔය එය මිනිසුන්ගේ සිත් සතන් වල පහළවන්නා වූ අපූර්වත හැඟීම ආරක්ෂා කළ යුතු වන්නේ මිනිසුන්මයි. ඒ ආරක්ෂා කිරීම සඳහා වුන් කළ යුතු එකම දෙය සියල්ල අතහැර ඔවුන්ගේ හිත හදාගෙන නිවන් දැකීමයි. යම් කිසි කෙනෙක් නිවන් දැක්කොත් මේ මනුෂ්‍යාත්ව භවයේ තුලදී පණ පිටින්ම එයා බුද්ධ ආගම ආරක්ෂා කළා. එච්චරයි. වෙන මොන දේ කළත් බුද්ධ ආගම ආරක්ෂා කරන්න බෑ. ආරක්ෂා කරනවා කිය එක බොරු කරනවා. මිනිස්සු රවට්ටනවා. මිනිස්සු අපි කියන්නේ ඇඳ ගන්නවා කියලා සමාජයේ වචනයක් තියෙනවා. කියන්නේ බොරුවට මවාපානවා. මම කියන්නේ ඇත්තටම බුද්ධ ආගම රකින්න ඕන අය කරන්නේ නිවන් දකින්න එක විතරයි. නිවන් දැක්කහම එතකොට ඊළඟ අය ඒක ආරක්ෂා කරගන්නවා. ඔවුනුත් නිවන් දැකලා. එච්චරයි. අපි හඳුන්නේ සිරි සදහම් මාශ්‍රමය තුළ මේ වන විටත් පැවතෙන විමුක්තියට මාවත පිළිබඳ වැඩසටහන පිළිබඳව දැනගන්න කැමැති කාල වේලාවත් ක්‍රමයෙන් ගෙවියන් නිසා වෙන්නේ. ඔව් ඇත්තටම ආශ්‍රමය තුළ අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. හැම පුරපසළොස්වක පෝය දාසකම උදේ 5 ආරේ ඉඳලා හැන්ද වෙනකම්ම පවත්වන සීල සමාදාන වැඩසටහන. ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ ගැඹුරට සාකච්ඡා කරනවා. හැම මාසකම පළවෙනි ඉරිදා උදේ 7:30 ඉඳන් 11 වෙනකම් පවත්වන විපස්සනා භාවනාවේදී ගැඹුරට ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ සාකච්ඡා වෙනවා. බුද්ධ ආගම පිළිබඳ දාර්ශනිකව ගැඹුරට හදාරන්න අවශ්‍යයිත මඟ පෙන්වන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු දලා තියෙනවා. ඒ වගේම මේ දේශනා, මේ සාකච්ඡා මාධ්‍ය ඔස්සේ, CD ඔස්සේ, පොත්පත් ඔස්සේ තව තවත් කියවලා මේ සැබෑ බුද්ධ වචනය ගවේෂණය කරන තරුණ පරපුරක් සමාජය තුළ බිහි කරවන්න අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරනවා විමුක්ති මාවත වැඩමුළුවට පැමිණෙන්න පුළුවන්. අනිකුත් වැඩසටහන් වලට එන්න පුළුවන්. මා දුරකථන අංකයක් කියන දුරකථන අංකයට කතා කරලා කල් වේලාව වෙන් කරගෙන පැමිණෙන්න පුළුවන්. 0.773 686 686 0.773 847 773 මේ දුරකථන අංකයට කතා කරලා මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඕනම කෙනෙකුට විවෘතව පුළුල්ව මාත් එක්ක ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන්. බුද්ධ ආගම ගැන ඕන තරම් ප්‍රශ්න කරන්න පුළුවන්. මට පක්ෂව නෙවෙයි මට විපක්ෂව ප්‍රශ්න කරන තරමට තමයි මම හුඟක් කැමති. ඒ නිසා මම ආරාධනා කරනවා ඇවිල්ලා ධර්ම සාකච්ඡාවට වැඩසටහන් වලට සම්බන්ධ වෙලා හැමෝගෙම ජීවිත අලුත් කරගෙන සසර දුක නැති කරගෙන නිවන් දකින්න එක පියවරක් හරි මේ උතුම් මනුෂ්‍යාත්ව භාවයේ තියන්න කියලා. තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් යහපතක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අපව ආර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරමින් සත්‍ය සොයන ගමනට අපට නිසි මාර්ගය පෙන්වා දෙන දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී පූජනීය සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. එසේනම් හිතතුනි සත්‍යගවිස වැඩසටහනේ සමුගෙන යන්නම්. සමුගෙන යන්නට මත්තෙන් ඔබට මතක් කරන්න කැමතියි ලබන සතියේදී අපි බලාපොරොත්තු වෙනවා සදාතනික සුවය අජරාමර වෙන ක්‍රමයේ පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට නිරන්තරයෙන් අපට එවන තැපල්පත් සහ දුරකථන ඇමතුම් වල මේ පිළිබඳව අපට දැනුවත් කරන නිරන්තරයෙන් අපට මේ පිළිබඳව අසන්න කියා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒ පොරොන්දුවත් ඔබට දිරියේ තබමින් සමුගෙන යන්නම්. යලිත් ඔබ හැමෝම බලාපොරොත්තු වෙන මම වෙනුර චන්දිනි. ඔබට තෙරුවන් සරණයි.